අපි අද ඉගෙන ගන්න යන්නේ reusable resin pen එකක් හදන විදිහ. ඒ කියන්නේ pan බට මාරු කරන්න පුළුවන් resin pen හදන විදිහ. එහෙනම් අපි මුලින්ම බලමු අවශ්‍ය කරන පටු මොනවද කියලා. මුලින්ම අපි ගන්න යන්නේ resin and hardener. මේක මම දෙකට එක අනුපාතයට use කරන resin and hardener. මේ තියෙන මම use කරන pigments වර්ග mica powder and ink එක. එතකොට මේක මම white වලින් තමයි මේ order එකට use කරන්නේ. එතකොට මේ තියෙන්නේ මම resin measure කරන measuring cup එක. මේ තියෙන්නේ මම use කරන molds වර්ග දෙක. pen එක හදන mold එකයි සහ මගේ tassel එකට ඕන කරන mold එක තමයි මේ තියෙන්නේ. මේ mold එකේ ගොඩක් pieces තියෙනවා. එතකොට මම use කරන pan බටේ තමයි මේ තියෙන්නේ. ඔයාලට මේ pan බට හොයාගන්න නැත්නම් පුළුවන් ගන්න Speed කියන brand එකේ pan බට. ඒකත් මේ දිගමයි. ඒ වුණාට සාමාන්‍ය pan බට ඕගොල්ලන්ට use කරන්න බෑ. එතකොට මේ තියෙන straw එකත් ඕගොල්ලන්ට හොයාගන්න නැත්නම් බීම බොන normal straws ඔයාලට use කරන්න පුළුවන් size එකට ගානට cut කරලා. මේ මම ඕඩර් එකට use කරන gold flakes වර්ග. එතකොට මේ තියෙන letter stickers මේක මම gold color වලින් තමයි use කරන්න ඉන්නේ මේ ඕඩර් එකට. මේ තියෙන්නේ jump rings ඒ වගේම chain මගේ tassel එකට ඕන කරන දේවල් තමයි මේ. මේ තියෙන්නේ disposable gloves අනිවාර්යයෙන්ම resin වගේ chemical එක වැඩ කරද්දී මේ gloves දාන්නම ඕන. එතකොට මේ තියෙන්නේ disposable cups. එහෙනම් ඉතින් අපි දැන් gloves දාලා වැඩේ පටන් ගමු. මේ order එක මට හම්බුනේ අතරම කිව්වොත් මං ඉන්න campus එකේ මගේ fellow batchmate කෙනෙක්ගෙන්. එතකොට order එක උනේ gold color theme gold color එකයි white color එකකින් pen එකක් ඕන කිව්වා. ඒ present එක දෙන කෙනාගේ නම දාලා. ඉතින් මේ තියෙන්නේ මම ගන්න resin වර්ගය. මම petrochem එකෙන් තමයි resin ගන්නෙ. මේ විදිහට resin බෝතල් ගොඩ වෙලාවක් ඕපන් කරලා තියන්න එපා. එතකොට quality එක නැති වෙලා යන්න පුළුවන්. එතකොට මේක මම දෙකට එක අනුපාතයෙන් තමයි කලින් කිව්වා වගේ mix කරන්නේ. මේ වගේ disposable cup එකකට එකතු කරගෙන මේ වගේ පේන විදිහට හිමින් තමයි mix කරගන්න ඕන. ඔයාලට mix කරනකොට බේස් එකෙන් දැනෙන්න ඕන, පතුලෙන් දැනෙන්න ඕන පොඩි heat එකක් කියන්නේ පොඩි රස්නයක් වගේ දැනෙන්න ඕන. ඒ රස්නේ දැනෙන වහාම ඔයගොල්ලෝ නවත්තන්න ඕන මේ mix කරන එක. ඒ වගේම පොඩ්ඩක් රස්නේ තව චුට්ටක් පැතිරෙනකන් ඉන්න ඕන. එතකොට ඒ රස්නෙත් එක්කම තියෙන bubbles automatically ඉබේම නැති වෙලා යනවා. ඒ වගේම හොඳටම දැනගෙන ඉන්න ඕන රස්නේ වැඩි වෙන්න ඔයාගේ resin එක ගල් වෙන්න යන වේලාව අඩු වෙනවා කියලා. ඒ වගේම ඔයාලා resin වලට කලර් එකක් ඇඩ් කරන්න ඉන්නවා නම් මේ කවලම් කරන එක පොඩ්ඩක් වාර ප්‍රමාණය අඩු කරන්න වෙනවා. ඒ මොකද ඔයාලා කලරින් දාලත් මික්ස් කරන නිසා ඕවර් මික්ස් වෙලා ඔයගොල්ලන්ගේ resin එක ඉක්මනට ගල් වෙන්න පුළුවන්. මේ දැන් මම ඔයාලට පෙන්නන්නේ මේකේ බබල්ස් බලන්න සේරම නැති වෙලා තියෙන සහ මට දැන් අර පතුලෙන් පොඩි රස්නයක් දැනෙනවා. දැන් මම හදන්නේ මේකට gold leaves mix කරලා මගේ කලරින් ඒජන්ට් එක දාලා හදාගන්න එක. මේ විදිහට වෙනම කප් එකකට මම gold leaf දාගන්නවා. දැන් මේ පේන විදිහට resin ටික හෙමින් වක් කරගන්න ඕන. ඒ වගේ මම සුදු pigment එක mix කරන කප් එකටත් ඒ ගමන්ම paint එක resin එක add කරගත්තා.
මේ තියෙන්නේ මම ඇඩ් කරන්න යන white pigment එක. මේක ඇවිල්ලා white ink එකක්. හරිම ලේසි. බින්දු කිහිපයයි ඕන. ඔයාලට හොඳ opaque color එකක් දෙන්න පුළුවන් මේ ink එක. අනික මිකා powder වගේ නෙවෙයි ink එක use කරන එක. ඇත්තටම ඔයාලට ගොඩක්ම ලේසි. මුදලින් වගේම ඔයගොල්ලන්ට භාවිතයත් ගොඩක් ලේසි. මම මේකට දැන් මිකා powder ඇඩ් කරනවා ඉතාම සුළු ප්‍රමාණයක්. මොකද මේක ඝනත්වයෙන් ටිකක් වැඩි වෙන්න ඕන. එතකොට තමයි අපිට හොඳට පාට ගන්නට පේන්නේ. ලස්සනට විහිදිලා වගේ ෂයිනි ලුක් එකක් එන්න නම් අපි මිකා පවුඩර් අපිට යූස් කරන්න පුළුවන්. මේ විදිහට දැන් සේරම මම මික්ස් කරගෙන තියෙන්නේ. අපි දැන් ස්ට්‍රෝ එක අරගෙන ස්ට්‍රෝ එකේ දිග මැනලා ඒ කියන්නේ පෑනේ ඇතුළට දැම්මහම එළියට එන කොටස මම දැන් කරලා පෙන්නන්නම්. මෙන්න මේ වගේ අමතර කොටසක් එළියට එනවා. අන්න ඒ කොටස කපලා මේ විදිහට ඇතුල් කරන්න. මෙන්න මේ විදිහට අන්තිමට පෑන් බටේ රැඳෙන්න ඕන. දැන් අපි පිරිසිදු කරපු මෝල්ඩ් එක මේ විදිහට අරගන්න ඕන. මේක කිසිම දෙයක් තියන්න බෑ. ඔයාලට මේක වොෂ් කරලා වේලගෙන වතුර බිඳුවක්වත් නැති වෙන විදිහට තමයි ඩ්‍රයි කරලා මෝල්ඩ් එක යූස් කරන්න ඕන. මේ තියෙන්නේ මම රෙසින් බබල්ස් රිමූව් කරන්න. ඒ කියන්නේ අයින් කරන්න යූස් කරන රෙසින් ආර්ට් කියන ෂොප් එකෙන් ගන්න රිමූවර් එක. මේ විදිහට ඒක හොඳට ස්ප්‍රේ කරගත්තාම ඇත්තටම හරිම ලේසි. බබල්ස් ටික හොඳට ක්ලියර් වෙන්න නැති වෙලා යනවා. දැන් මෙන්න මේ විදිහට මම හිමීට දෙපැත්තෙන් මගේ ඩිසයින් එක අනුව රෙසින් ටික වක් කරගන්නවා. පේනව නේද? පොඩ්ඩක් ඒක නිවි සැනසෙල්ල කරන්න ඕන දෙයක්. පොඩ්ඩ එහාට මෙහාට වෙච්ච ගමන් ඉහිරෙන්න පුළුවන්. ඒක නිසා පොඩ්ඩක් ප්‍රවේශමෙන් මෙන්න මේ පෝරින් ප්‍රොසෙස් එක කරන්න ඕන. රෙකෝඩ් කරන ගමන් කැමරා එකක් දිහා බලාගෙන තමයි මම මේක කරන්නේ. එතකොට ඉතින් පොඩ්ඩක් එහාට මෙහාට වෙන්න පුළුවන්. ඕගොල්ලෝ මේ විදිහට රෙසින් පෝ කරද්දී ඇත්තටම කිව්වොත් ගොඩක් ප්‍රවේශමෙන් තමයි කරන්න ඕන. මොකද මේ අහක යන රෙසින් ප්‍රමාණය උනත් බොහොම වටිනවා සමහරක් වෙලාවට. දැන් මගේ ටසල් එකට ඕන පීස් එක හදාගන්න මම ඉතුරු වෙච්ච රෙසින් ටික මේ විදිහට අනිත් මෝල්ඩ් එකට වක් කරනවා. එතකොට මේ තියෙන දැන් අපේ සම්පූර්ණයෙන්ම කියෝ වෙච්ච රෙසින් පෙන් එක. මම දැන් මේකට ලෙටර්ස් ඇඩ් කරගන්න තමයි යන්නේ. මෙන්න මේ ගෝල් ලෙටර් කාඩ්ස් වලින් තමයි මම නේමින් එක කරන්න යන්නේ. මේ ලෙටර්ස් ටික අපිට අතින් ගලවන්න ගොඩක් අමාරුයි. මොකද ගොඩක් පොඩි නිසා. එතකොට මොකක් හරි ටූත් පික් එකක් වගේ නැත්තම් සාරි කටුවක් හරි කමක් නැහැ. ඒ වගේ දෙයකින් තමයි මේ ලෙටර්ස් ගලව ගන්න ඕන. මෙන්න මේ විදිහට පරිස්සමෙන් ලෙටර් එක අපි අලව ගන්න ඕන. ගොල්ලොන්ට වැරදුනත් මේක ආපහු මෙන්න මේ මම කරනවා වගේ ටූත් පික් එකෙන් ආපහු ඒක රිමූව් කරගෙන ආපහු ස්ටික් කරන්න පුළුවන්. මේකේ ගම් එක හොඳයි. 3 සැරයක් වගේ වුණත් ආපහු අලවන්න පුළුවන්. මේ තියෙන්නේ නේම් එක අලවල ඉවරුණාට පස්සේ පේනවා ඇති කොච්චර ලස්සනට ඒ ලෙටර් ස්ටිකර්ස් මේ ගැලපෙනවද කියලා තීම් එකට. ඉතින් මේ තියෙන්නේ මම ටසල් එකට මෝල්ඩ් එකට දාගත්තු රෙසින් පීසස්. දැන් අපි හදන්නේ මේ පෙන් එකට අපි එල්ලන ටසල් එක. මෙන්න මේ විදිහට ජම්ප් රින්ග්ස් අරගෙන තමයි මම මේ ටසල් එක හදන්නේ. මේ තියෙන්නේ දැන් ටසල් එක හදලා ඉවරුණාට පස්සේ අපි දැන් මේක ඇටච් කරමු.
දැන් අපි ටොප් කෝට් එක ඇඩ් කරමු. මේකෙන් තමයි ලස්සන ෆිනිෂින් එක අපේ ප්‍රොඩක්ට් එකට එන්නේ. ඒක නිසා මේ ටොප් කෝට් එක සේරමටත් වඩා අපි සැලකිලිමත්ව ඇප්ලයි කරන්න ඕන. මික්ස්චර් එක හදන එකේ ඉඳලා ඇප්ලයි කරන එක පවා අපි ගොඩක් සැලකිල්ලෙන් කරන්න ඕන ඉවසීමෙන්. දැන් මෙන්න මේ විදිහට තමයි මම චුට්ට තමයි කෝට් එක ඇප්ලයි කරගන්නේ. ගොඩක් කෝට් එක දාන්නේ නැහැ අපි සාමාන්‍යයෙන්. එතකොට අපිට මෝල්ඩ් එකෙන් ගලව ගන්න බැරි වෙනවා. ඔයගොල්ලෝ බල්ක් ඕඩර්ස් කරනවා නම් පුළුවන් මේ දැන් එතකොට මෙතන එක මෝල්ඩ් එකට එක පෙන් එක ගානනේ තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ බල්ක් ඕඩර්ස් කරනවා නම් ඔයගොල්ලන්ට මෝල්ඩ් ටික ආපහු ඕන වෙනවනේ තව සෙට් එකක් රෙසින් කරන්න. ඉතින් ඒක නිසා ඔයාලට කරන්න පුළුවන් පෙන් එක අරගෙන පෙන් එකේ කෝට් එක වැටෙන තැනට නැතුව අනිත් හැම පැත්තකටම බයින්ඩර් ගම් යූස් කරන්න. අපි මේ ක්‍රමේ යූස් කරනවා ගොඩක් ඔය ෆ්ලවර් ප්‍රිසර්වේෂන්ස් වලටත්. මම කරන්නේ බල්ක් ඕඩර්ස් ආවහම රෙසින් පෙන් වල වටේට බයින්ඩර් ගම් ඇප්ලයි කරලා පස්සේ රෙසින් කෝට් එක දානවා. එතකොට ඔයාගේ රෙසින් කෝට් එක හදිස්සියවත් වටෙන් බේරුණොත් අර බයින්ඩර් ගම් ලේයර් එක තියෙන නිසා ඔයාලට ලේසියෙන්ම රිමූව් කරගන්න පුළුවන්. පෙන් එකේ ෆිනිෂින් එක ලස්සනටම එනවා. දැන් මේ ටොප් කෝට් එක අපි ඩ්‍රයි කරන්න පැය 24ක් තියන්න ඕන. ඔන්න දැන් තමයි ගොඩක්ම සැටිස්ෆයින් පාර්ට් එක එන්නේ. දැන් තමයි ඔන්න ඩීමෝල්ඩින් කරන වෙලාව. මම නම් ගොඩක් ආසයි මේ ඩීමෝල්ඩින් කරන වැඩේට නම් ඒක හරි ඔඩ්ලි සැටිස්ෆයින්. මේ විදිහට ලස්සනට මෝල්ඩ් එකෙන් ගැලවෙනකොට එන සතුට ඒක දන්නේ මේ වගේ බිස්නස් එකක් කරන මිනිස්සෙක්ම විතරයි. ඉතින් ඔයාලට පේන ඇති කොච්චර ලස්සනට টොප් කෝට් එක වැටලා තියෙනවද කියලා. මං ආයෙත් කියනවා টොප් කෝට් එකෙන් තමයි අපිට ලස්සනට ප්‍රොඩක්ට් එක ෆිනිෂ් කරගන්න පුළුවන්. ඇත්තරම කිව්වොත් අපි කරන මිස්ටේක්ස් උනත් කවර් කරන්න පුළුවන් මෙන්න මේ টොප් කෝට් එකට. මම දැන් ටැසල් එක ඇටච් කරන්න ගෝල්ඩ් ස්ක්‍රූ එකක් ඇටච් කරලා තියෙන්නේ. දැන් අපි මේ පෙන් එක ෆිනිෂ් කරමු. ඔයාලා මේකට පෑන් බටේන්ට කරන්න ඕන. පෑන් බටේ උඩින් තමයි උඩ තියෙන හෝල් එකෙන් තමයි එන්ට කරන්න ඕන. එතකොට මේ මම මේ ටැසල් එක ඇටච් කරන විදිහ මම පෙන්නන්නේ. මෙන්න මේ විදිහට ඇටච් කරලා ගන්න ඕන. මේ තියෙන්නේ නම් ෆයිනල් ලුක් එක. මේ තියෙන්නේ අපේ panel reusable පෙන් එක. මේක එක තීම්ස් වලින් මේ ඔයාලට අපෙන් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක බලන රෙසින් කරන ඔයාලත් දෙයක් ඉගෙන ගත්ත කියලා මම හිතනවා. ඕගොල්ලන්ට මොනවා හරි තව ප්‍රශ්න තියෙනවා නම් යටින් කමෙන්ට් කරන්න. මම ඒ වලට මම දන්න විදිහට උත්තර දෙන්නම්. එහෙමනම් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු ඔයාලට බොහොම ස්තුතියි. එහෙනම් මේ වගේ ආපහු ටියුටෝරියල් එකකින් අපි හම්බ වෙමු.